තෙරුවන් සරණයි හැමෝටම. අද අපි කතා කරමු කාන්තාව පිළිබඳ බ්‍රාහ්මණ ඉගැන්වීම් පිළිබඳ. ක්‍රිස්තු පූර්ව 6 වන සියවස වගේ වෙද්දී බ්‍රාහ්මණ සමාජයෙන් හරි අඩක් වූ කාන්තාවගේ සියලු අයිතිවාසිකම් අත්තනෝමතික අන්දමින් උල්ලංඝනය කරනු ලැබුවා. පුරුෂාධිපත්‍යය මුල් බැසගත් භාරතීය සමාජයේ කාන්තාව උපතින්ම චපල, ලාමක, ලඳබොළද, මන්ද බුද්ධික තැනැත්තියක් බවට අවධාරණය කරනු ලැබුවා. ඒ වගේම අධ්‍යාපනික, ආගමික, ආර්ථික, සමාජ යන කිසිදු අංශවලින් නිදහසක් දැක්වුවේ නැහැ. සැමියා මියගිය කාන්තාවට සති පූජාව හෝ පොරදා චාරිත්‍රය ඉටු කිරීම අනිවාර්ය වුණා. සති පූජාව කියන්නේ ස්වාමියා මියගිය පසු දැවෙන දරසෑයටම පැන ජීවිතේ පූජා කිරීම. පොරදා චාරිත්‍රය කියන්නේ සැමියා මියගිය පසු වහලයකමෙන් නිවසේ වැරහැලි ඇඳෙමින් ලුණු නැති ආහාර අනුභව කරමින් ඉතා දුක්ඛිත ජීවිතයක් ගත කිරීම. ඒ වගේම ස්ත්‍රියට මුළු ජීවිත පාරෙන් පුරුෂයෙකුට ජීවත් වීමට සිදු වුණා. ස්ත්‍රිය විශ්වාස නොකළ යුතු පහත්, චපල, දුස්තිරිතයේම යෙදෙන තැනැත්තියක් ලෙස සැලකුවා. ඉඩලා සෑම මොහොතේම කාන්තාව වරදේ බැඳෙන තැනැත්තියක් ලෙසත් හැඳින්වුවා. මේ බඳව බ්‍රාහ්මණ මත ශ්ලෝක කිහිපයකින් අපි අධ්‍යයනය කරමු. පුත්‍රී ජාතා මහතීන චින්තා කාසේව ප්‍රදේති මහං විතර්ක දත්වා සුකම් ප්‍රාජස්සති වානමෙති කන්‍යා පීතෘත්ව කලුනාම කෂ්ඨ. ඒ කියන්නේ කාන්තාව යනු කිසිදු ආකාරයේ නිදහසක් ලබා නොදිය යුතු පුරුෂයෙකු යටතේ පමණක් තැබිය යුතු තැනැත්තියක් බව. ඊළඟ එක බාලේය පිතුරු වගේ තිෂ්ඨයේත් ප්‍රාණී ග්‍රාහස්ය යෞවනේ පුත්‍රානම් බර්තරි ප්‍රේතේ නබජේති ස්ත්‍රී ස්වතන්ත්‍රතාම්. ඒකේ තේරුම කාන්තාව ලදරු විය පියා යටතේද, තරුණ විය ස්වාමියා යටතේද, ස්වාමියා මියගිය පසු පුතුන් යටතේද සිටිය යුතු අතර කාන්තාවට කිසිදු ආකාරයක ස්වාධීනව ක්‍රියා කිරීමට අවස්ථාවක් ලබා නොදිය යුතු බවයි. ඊළඟ ශ්ලෝකය ස්ථානං නාස්ති ශනං නාස්ති නාස්ති ප්‍රාර්ථයිනා ජන තේන නාරද නාරිණං ස්ත්‍රීත්වම උපචායතේ. ඒකේ තේරුම කාන්තාවන්ට නියමිත තැනක් නැත, නියමිත වේලාවක් නැත, නියමිත පුරුෂයෙක් නැත. මේ නිසා කාන්තාවට පතිවෘතතාවයක් නැත. ඊළඟ ශ්ලෝකය මුඛපත්ම දලාකාරං වාචා චන්දන සීතල මధు තිෂ්ඨති ජිහ්වාගේ හෘදයේස්තු හලාහලං. ඒකේ තේරුම කාන්තාවගේ මුහුණ පියුමක් මෙන් පියකරුයි. වචන සඳුන් මෙන් සිසිල්. දිවාග ඇත්තේ මී පැණි. එහෙත් හදවතේ ඇත්තේ හලාහල විෂ. ඊළඟ ශ්ලෝකය දර්ශනං චිත්තං වෛකල්‍යං ස්පර්ශ දන නාශන සයනේ මරණං කෝර්යාත් ස්ත්‍රී ප්‍රත්‍යක්ෂ රාශියසි. කාන්තාවගේ දර්ශනය සිහි විකල් කරන බවත්, ස්පර්ශය ධන විනාශයට හේතු වන බවත්, එක යහනේ සනය කිරීමෙන් මරණය උදා කරන බවත්, ඒ නිසා ස්ත්‍රිය ප්‍රත්‍යක්ෂ රාශියක් බවත්ය. ඊළඟ එක අවුදුම්බර බවම් පුෂ්පං ශ්වේත වර්ණංච කාකයෝ මත්ස්‍යපාද ජලය පශ්චේත් නාරි චිත්තන්න විශ්වසේ. අට්ටික ගහේ මල් පිපීම, කපුටන් සුදුවීම, මසුන්ගේ පාසටහන් ජලයේ දිස්වීම ආදී අභව්‍ය සිදුවීම් විශ්වාස කළත් කාන්තාවගේ වචනය විශ්වාස නොකරන්න. ඊළඟ ශ්ලෝකය බදරී කෝටි මුල්යන්තු තාදර්දම් බිල්ව සුන්දරී නාලිකේර සහස්සානී ලම්බකින් ක්‍රමුගත්වය. දෙබර ගෙඩි ප්‍රමාණයේ පියයුරු ඇත්තිය කෝටියක් අගනේය. එය බෙලි ගෙඩි ප්‍රමාණයට එද්දී ඉන් අඩක් වටී. පොල් ගෙඩි ප්‍රමාණයට ලොකුවත් දී වටින්නේ දහසකි. එල්ලා වැටෙන කල කිසිදු වටිනාකමක් නැත. තවත් ශ්ලෝකයක් අතීත යොබ්බනෝ පෝසෝ ආනේති තිම්බරුත්තනින් තස්සා ඉස්සාන සුපති තම්පරා භවතෝ මුකම්. තරුණ විය ඉක්මවාගේ පුරුෂයෙක් තිබිරි පළවැනි පියයුරු ඇති ලදබොළත කතක් විවාහ කරගෙන ඈ කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් නොනිදා සිටීද එය පිරිහීමට කරුණක් වන්නේය. මම මේ කිව්වේ බ්‍රාහ්මණයන් ඉදිරිපත් කරපු ශ්ලෝක කිහිපයක් පමණයි. තව ගොඩාක් ශ්ලෝක තියෙනවා. මේ ශ්ලෝක ටික උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරයේ විෂය නිර්දේශනයත් ශ්ලෝක කිහිපයක්. ඉතින් ඔයගොල්ලෝ විභාගවලට ඕවගෙන් ගාථා කිහිපයක් පාඩම් කරගෙන හොඳ විචාරයක් ලියන්න පුළුවන් වෙනවා නම් ලකුණු ලබා ගන්න පුළුවන්.